මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ බොහොම සරල දෙයක් කරන්න. මේ ත්‍රිපිටකයේ තියෙන සියලු වැරදි මේ සියලු ධර්මතා කරුණු ඔය පරිවර්තකයෝ බකපණ්ඩිතයෝ ඔක්කොම නිවන වහන විදියට පරිවර්තනය කළා. ඒකයි ආගම. ඒවයි උගන්වන්නේ. බෞද්ධ පාලි විශ්වවිද්‍යාල, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ පිරිවෙන් වල අනික් විශ්වවිද්‍යාල වල ඔය මහාචාර්යවරු කියලා ඉන්නේ බොරු වැඩක් නැති නිවන වහන දේවල් උගන්වන මිනිස්සු. අවසරයි හරියසුන් වහන්සේ, මට මේ මොහොතේ සතර සතිපට්ඨාන දේශනාව මම හිතන අවුරුදු දෙකක් තුනක් මම ඇහුවා. අද තමයි ඔබ වහන්සේගේ සම්මුඛ දේශනාව තුලදී ඒ පිළිබඳව මට දැක ගන්න පුළුවන් වුණේ. ස්වාමීන් වහන්සේ, හරිතුන් වහන්සේ, ඒ දේශනා කරපු ධර්මය අසා දැනගත්ත විදියට අතිශය ගැඹුරු දෙයක් ඒක. ඒක නිසා මම කෙටිම කළා අහනවා, මම ගිහිවතේ ඉන්න කෙනෙක්. ඒ ගිහිවතේ ඉන්න කෙනෙක් මේ මාර්ගයේ සොයාගෙන යනකොට අපි කොහොමද ඒක දරාගන්නේ? ඒ වචනේ වෙනස් වීම කියන එක අපිට දරා ගන්න පුළුවන්ද? අපිට කොච්චර දුර මොන මට්ටමකට යන්න පුළුවන්ද? ඒ අවසාන වචන ටික ගන්න නැතුව ඒ අදහස අරගෙන බොහොමසේ කරුණා කරලා මම පැටලෙන්නේ. දැන් මහත්තයෝ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ බොහොම සරල දෙයක් කරන්න. ආගන්න ඕන ආගන බොහොම සරල දෙයක් කරන්න. මේ සරල දේ තමයි ආනපාන සතිය සමාධිය හැටියට කිව්වේ. තරහක් ආවහම තරහ බැරි දෙයක්. තරහක් ආවම මෛත්‍රී කරන්න. මෙත්තානුස්සතිය වඩන්න. දැඩි ලෝභයක් ආසාවක් තණ්හාවක් ආවහම අසුභානුස්සතිය වඩන්න. ඒ වගේම මේ ලෝභයක් දැඩි ලෝභයක් ආසාවක් ආවහම අසුභානුස්සතිය වඩන්න පුළුවන්. තරහක් ආවම මෙත්තානුස්සතිය වඩන්න පුළුවන්. ඒ වගේම මේ තරහක් ආවහම තමන්ගේ හිතේ මේ දැඩි ලෝභයක් ආවහම තමන්ගේ හිතේ ඔය ආසාවන් පිළිබඳව පංචස්කන්ධය පිළිබඳව නිත්‍ය සුඛ අත්ත කියන අස්මිමානයක් උපදිනවා. මේ අස්මිමානය උපදුනොත් වැරදි පැත්තට යනවා. අර ඒ මම ඒසෝමත් මේ ඒසෝ මේ අත්තාති සමනුප්පස්සති 36ක්ම කිව්වේ ඒකයි. ඒතකොට ඒකෙන් මිදෙන්න අනුස්සතිය වඩන්න ඕන. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මා. ඒක බොහොම සරලයි. මේ සරල දේ කරනකොට අර පහරාද සූත්‍රයේ කිව්වාගේ මේ මූද යන්න ගැඹුරුයි. එතකොට බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු තැනට ගෙනියන්න කිව්වේ බොහොම සරල දෙයක්. ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ සත්බොජ්ජංගේ පරිපූර්ණ. ඒවා ඉබේ වෙනවා. කරන්න ඕනේ බොහොම සරල දෙයක්. ඒ සරල දේ කරනකොට ඔය සියලු දේ වැරදි දේ ඔක්කොම අයින් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං පජානාති. හැම දෙයක් සබ්බේ ධම්මා අනාත්තාති. දැන් කිව්වේ සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුකේ සමග්ග විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා සබ්බේ ධම්මා අනාත්තාති. අනාත්තාති කියන්නේ අනාත්මයි කියලා පරිවර්තනය කළා. අනාත්තාති කියන්නේ විපරිණාම. මේ පැවැත්ම තුල තියෙන කිසිම දෙයක් සදාකාලිකසේ චිරසේ පවතින්නේ නැහැ. මේක වෙනස් වෙනවා. මේක අනිත්‍යතාව බවට පත් වෙනවා. මේ සියල්ලට අද ලෝකෙ සිද්ධ වුණු අතීතයේ තුල ඉදිරියට සිද්ධ වෙන සියලු දේ ඔය විපරිණාමයේ හේතුවක් තියෙනවා. විපරිණාමයට විපරිණාම නිසා හේතු වෙනවා. ඵල හේතු පරම්පරාවක් හැටියට පවතී. මේ අපි සියලු දෙනා හැම කෙනෙක්ම මේ තමන් ප්‍රියමනාප මීජ මధుර දේ වස්තු ඔක්කොම මේ විදිහටම තියාගන්න ඕනේ කියලා හිතනවා. නිත්‍ය දේ සුඛ දේ අත්ථසේ. නමුත් නිත්‍ය දේ සුඛ දේ අත්ථසේ පාත්තන්න බෑ. නිත්‍ය නෑ අනිච්චං. සුඛ නෑ දුක්ඛං. අත්ථ නෑ විපරිණාම ධම්මා. මෙන්න මේ ටික තමයි තේරුම් ගන්න ඕනේ. මේක මහ ලොකු දෙයක් නෑ තේරුම් ගන්න. හැබැයි තේරුම් ගත්ත දේ තේරුම් ගත්තාම මේ අනුගමනීය ප්‍රතිපදාව පූර්ණේ කරගන්න ඕනේ. මේ අනුස්සති වඩන එක ඉගෙන ගන්න එච්චර ලොකු දෙයක් නෑ. හැබැයි ඉගෙන ගන්න තියෙනවා. මොකද අනුස්සති වඩන්න ඕන සංකාර සිතුවිල්ලක් ආවම සබ්බේ සංකාරා අනිච්චාති. සබ්බේ සංකාරා දුක්ඛාති. ඊට පස්සේ සබ්බේ ධම්මා අනාත්තාති තේරුම් ගන්න ඕනේ. එහෙමයි. හරි තමයි මට සතුටක් දැනෙනවා. ඒ මොකද අර දීර්ඝ විස්තරය තුල මම පොඩක් බය වුණා.
හැබැයි අවසාන අදිරේ ප්‍රතිඵලය දීර්ඝ විස්තරයේ තියෙන්නේ සිදුවෙන ක්‍රියාකාරකම්. කරන්න ඕනේ බොහොම සුළු එකයි. කරන්න තියෙන්නේ ඔබ තමන් තනි පුද්ගලයා බොහොම සුළු දෙයක්. ඒ සුළු දේ නිවැරදිව කරනකොට සිදුවෙන දේ බොහොම බරපතල ඒ බලපතල දේ තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ එකම දෙයයි. ඒක කරොත් මෙන්න මේ විස්තරයේ තියෙන සියලුම යහපත ඔබ තුල සිදු වෙනවා. ඔබට අත්දැක ගන්න පුළුවන්. ඒකයි කියලා තියෙන්නේ. හොඳයි එහෙනම්. හොඳයි. ඒක අවසන් එකම තියෙන ඒක දෙවෙනි කොටස අර මේ මමයයි ගැනීමට මගේයි ගැනීමට මගේමයි ගැනීමට සුදුසු නොවන්නෝමය කියන කමටහන් ඔව් නේතං මමනේසෝ අමස්මිනමේසෝ අත්තාති පරිවර්තනය කළ තියෙන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියන එක. ඒක ගන්න ඕන මමයි ගැනීමට සුදුසු නොවන්නේ මෙය. මගේයි ගැනීමට සුදුසු නොවන්නේ මෙය. මගේ සන්තකයේ අයිතියේ පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මෙය. මගේ අයිතියේ සන්තකයේ පාලනයට පවත්වා ගන්නට සුදුසු නොවන්නේ මෙය. ඒ ගැටලුව අරියතුන් වහන්සේ निराකරණ ගන්න පුළුවන්ද සතර මහා භූත පිළිබඳ අවබෝධයක් අරගෙන ඒකේ ඩීටේල් එක පල්ලෙහාට ගත්තොත් ඒක සම්බන්ධ කරගත්තොත් ඒක මේ පුද්ගලයෝ හිතෙනුයි මේක මේ මමයි ගන්නෙ. ඒතන් මමේ සෝමත් මේ සෝමේ අත්තාත්. මමයි ගැනීමට සුදුසුයි හිතනවා. මගේයි ගැනීමට සුදුසුයි හිතනවා. මගේ සන්තකයේ ඇති පාලනය කරන්න පුළුවන් කියලා හිතනවා. ඒකයි ඒ තම්ම මේ සෝමත් මේ සෝමේ අත්තාත්. එහෙම වෙන්නේ නැහැ කියන එකයි නේ තම්මම නේසෝ අම්මස්මි නමේසෝ අත්තාත්. පඩුවැත්තකයා කියලා තියෙන්නේ මගේ ආත්මය මම නොවේ මගේ ආත්මය නොවේ. වැරදියට සම්පූර්ණ පරිවර්තනය කළා තියෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන සියලු වැරදි මේ සියලු ධර්මතා කරුණු ওই පරිවර්තකයෝ බකපඬිතුයෝ ඔක්කොම නිවන වහන විදියට පරිවර්තනය කළා. ඒකයි ආගම. ඒවයි උගන්වන්නේ. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ පිරිවෙන් වල අනික් විශ්වවිද්‍යාලවල ওই මහාචාර්යවරු කියලා ඉන්නේ බොරු වැඩක් නැති නිවන වහන දේවල් උගන්වන මිනිස්සු. එහෙමයි සුපත්